කිව්වත් වගේම පෝස්ට් එකේ කිව්ව විදිහටම වීඩියෝ එක කරන්නේ මම මේ වෙනකන් දීලා තියෙන නිසදස් වලින් ටිකක් කැපී පෙන්න ටිකක් මගේ හිතගත්ත නිසදස් ටිකක් රිවිව් කරන්න සහ ඒ නිසදස් ටික ඔයාලත් එක්ක බෙදා ගන්න. එහෙනම් අපි ඉක්මනට යමු වීඩියෝ එකට. මම පළවෙනියට තෝරගත්තේ මම පෝස්ට් එකටත් දාලා තිබ්බ නිසදසක්. ටොපික් එක තමයි කිල්ලක් නෝ කෙල්ලක්. මම මේක ටොපික් එකක් දෙන්නේ නැහැ. හැබැයි කමෙන්ට් එකක් දාලා තිබ්බා මං හිතන්නේ ගර්ල් කෙනෙක්. ඒකෙන් තමයි මම ටොපික් එක ගත්තේ. කෙල්ල මං ඔබ එහා පැත්තෙන් ඉඳගනිද්දී බස් එකේ හැංගුනේ ඇයි පැත්තකට වී කඳුළු පුරවන් ඇස් දෙකේ. දන්නවා සුදු ගවුමේ ගෑවුනේ මිනිමරලා නොවේ. නාල ඉඳපන් මටත් අක්කලා ඩබලක්ම ඉන්නවා එහෙ. කිව්වත් වගේම මේක මට හොඳට මතකයි මුතුගල සර්ගේ අඟහරුවාද දවසක පේපර් ක්ලාස් එක ඉවර වෙලා බයෝ මම නැග්ගා 17 පාරදුර මහනුවර බස් එක ඔය නැගිද්දි මං කොහොමද ඩබල් සීට් එකේ ඉඳගත්තේ එතන විතරයි ඉඳ තිබ්බේ. ඉඳගද්දි අපේ කෑගල්ල බාලිකා ඉස්කෝලේ නංගි කෙනෙක් හිටියේ. ඒ ගර්ල් හරි අමුතු විදිහට ඒ කියන්නේ හෙසිටේට් වුණා ස්ට්‍රීට් එකෙන් එහා පැත්තට හරියන්න. ඒ කියන්නේ මට ඉඳ දීලා එහා පැත්තට යන්න යා ගොඩක් හෙසිටේට් වුණා. නිකන් පස්සේ මම යන්තමට වගේ දැක්කා එයා මේ නැගිටලා යද්දි ඒ එයා පුළුවන් තරම් එක හයිට් කරගන්න බෑග් එකෙන් දත කෑව. නමුත් මම දැක්ක යන්තම් එහෙම පැනලක් තියෙනවා. ඒක මං හිතන්නේ මෙහෙමයි ගර්ල් කෙනෙක්ට ඒක එච්චර ඒ කියන්නේ ඒක එච්චර යාට මේ මදිකමක් ලොකු බරක් වෙන්න තරම්ම මේ ඒක සාමාන්‍ය කරණයට ලක් වෙලා නැහැ තාම. ඒකයි මම මෙතන නිසදසක් ලියුම මොකද මම හොඳටම දැක්කා යාගේ මූණේ තිබ්බ අපහසුතාවය. ඇත්තට ඇත්තටම කඳුළු පිරීලා ඒක නිකන් හරි දකින්න ටිකක් මම අකමැති දර්ශනයක්. ඒක සාමාන්‍ය ඒ තරම් අපහසුතාවයකට පත් වෙන මිනිස්සු. හැබැයි තාම ඉතින් සමාජය උම ඒක මම හිතන්නේ ඉතින් ළඟපාතක සමාජයේ තරම්ම ඕපන් මයින්ඩඩ් වෙයි කියලා අපේ. මේ ඊළඟ නිසදස මම ලියන්නේ වර්ගම කිවර කලින් මම ඌව වෙලස් යුනිවර්සිටි එකට ගියා සර්ටිෆිකේට් එකක් ගන්න කියලා. ඒ සර්ටිෆිකේට් එක අරන් ආපහු මායේ මගේ යාළුවෝ දෙන්නයි එද්දි නුවරට එද්දි බස් එකේ ජනේලේ අරගෙන මම එළිය බලාගෙන යද්දි මට ප්ලොට් එක ආවා. ටොපික් එක තමයි කොහේද එතකොට කුමර බඹසර. ඉදින් කෙරුවෙමි දස ගණන් සලු යහන් තෙත් දහදියෙන් පෙරමම. එහෙව් මං අද කෙසේ සොයනුද අහිංසක ඔය උඹේ කෙලිකම්. මේක ටිකක් කන්ට්‍රෝවර්ෂල් එකක් නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සමාජයේ අපි කෙනෙකුට ඩිරෙක්ට් කතා කරොත් කන්‍යාභාවය නැති වර්ජිනිටි නැති ගෑනු ළමයෙක් දිහා අපි බලන්නේ ටිකක් අඩු නේ. අඩු මට්ටමක ඉන්නේ. එන වර්ජිනිටි එක නැත්තම් මේ අපි ඒ ගෑනු කෙනාව ගොඩක් අකුරු තුනක වචනයක් කියලා ගොඩාක් වෙලාවට හැල්ලුවට ලක් වෙනවා. හරි බහුතර සමාජය. එහෙම නැති කොටසකුත් ඉන්නවා. හරි. ඒ කියන්නේ එහෙම නැති කට්ටියකුත් ඉන්නවා. හැබැයි බහුතර කට්ටිය එහෙමයි. හරිද? හැබැයි අපි කවදාවත් ඒ කෝණයෙන් පිරිමි ළමයෙක් දිහා බලන්නේ නැහැනේ. සමහර සමාජ මට්ටමක් ඉන්නවා. ඔය මෙතන මේ පිරිමි ළමයෙක් ඒ වගේ අර වර්ජින් නොවන පිරිමි ළමයෙක් වීරයෙක් කියලා හිතන සමාජ මට්ටමකුත් තියෙනවා. ඒක මේ පළවෙනි කවිපදයෙන් කියන්නේ ඉදින් කෙරුවෙමි දස ගණන් සලු යහන්. ඒ කියන්නේ දස ගණන් 10ක් දස ගානයක් මම සලු යහන් තෙත් දහදියෙන් පෙරමම. සලු යහන් කියන්නේ යහන් සලු ඇඳරෙදි දහදියෙන් තෙත් කරාලු. මේ කවියා බෝයි කෙනෙක්. ඒ බෝයි කියන මම කලින් 10 ගණන් මේ ඇඳරෙදි දහදියෙන් තෙත් කරා. ව්‍යංගාර්ථයෙන් කියන්නේ ගර්ල්ස්ලත් එක්ක යා කලින් සෙක්ස් කරා කියලා. ඒව මම අද කෙසේ සොයනද අහිංසක ඔය උඹේ කෙලිකම. කෙලිකම කියන්නේ කන්‍යාභාවය. එතකොට මේ කවියට මදිකමක් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙන් අහන එක ඔයා වර්ජින්ද කියලා. මොකද එයාගේ හෘද සාක්ෂිය දන්නවා මම වර්ජින් නෑ. මම වර්ජින් නැතුව එහෙම පසුබිමක් මත ඉඳගෙන මට පුළුවන් මෙයාගේ වර්ජින්ද කියලා අහන්න. ඊළඟට මම කිව්වා වගේ අර මගේ ලව් ස්ටෝරි එක ගැන ලියවිච්ච කවි ටිකක්. මෙතන කවි 3ක් තියෙනවා. part 1 part කවි කියන්නේ නිසදස්. part 1 part 2 part 3 කියලා. ඒකේ ටයිටල් එක තමයි රුහුණටත් ආව මං තාම හිත උඹ ගාව. මේ තමයි part 1. එදා නුඹ විසිකරු මගේ පෙම් පණිවිඩය මරු විකල්ලෙන් හඬනු ඇසුණු යදිමින් හුස්ම. සිතු නමුත් නුඹ පහව යතත් මතකෙන් පසුව.
රුහුණටත් ආව මං තාම හිතු උඹ ගාව. එදා නුඹ විසිකරු මගේ පෙම් පණිවිඩය. කියන්නේ අපි ආස්ක් අවුට් කරන්න යනවා අදාළ පුද්ගලයාගෙන් ගර්ල්ගෙන්. හැබැයි ඒ වෙද්දිම එයා අපි කියන ඔකියුපයි. කියන්නේ එයා වෙන කෙනෙක්ගේ වෙලා හොම් පක් හරි වෙලා. හරිද? ඒ හින්දා මේ රිලේෂන්ෂිප් එකේ ඒකට පාදව ෆවුන්ඩේෂන් එක වැටෙන්නේ නැහැ. සිතු නමුත් නුඹ පහව යටත් මතකයේ වස. මොකද කවියා යන්නේ රුහුණ විශ්වවිද්‍යාල මෙඩිකල් ෆැකල්ටියට. ළමයි 300 ගාණක් ඉන්න බැච් එකක්. ගොඩක් ගර්ල්ස්ලා ඉන්නවා. ගෙදරට වෙලා ඉන්න කාලේ කමන්නේ මම කැම්පස් ගියාට පස්සෙවත් මේක මට අමතක වෙයිනේ. මම සෆර් කරන්න ඕනේ එද්දි ඒ වෙද්දි මම සෆර් කරන්න ඕනේ මට මේක අමතක වෙලා යයි කියලා හිතුවා. රුහුණටත් ආව මං තාම හිතුඹ ගාව. රුහුණටත් ආව මං තාම හිතුඹ ගාව part 2. හොඳට බලන්න මේ ඒ පාර්ට් තුනේ කවියාගේ මානසිකත්වය මොන මට්ටමේද තියෙන්නේ කියලා. පළවෙනි එකේ දුකෙන් ඉන්නේ. හරි. මම රුණටත් ආවේ තාම මට ගාව මතක කරගන්න බෑ. අපි බලමු දෙවෙනි එක. ඉදින් ඔබ ලදින්නම් වේදමේ පෙම් හැඟු. උරුම නැති නුඹ සුරත පන දිදී යදින සඳ. නොලදොත් මැරෙමි කී මගේ හිත කොඳුරමින් කියනවා ඇහුණ මට නොලබීම සොඳුරුවද. ඉදින් ඔබ ලදින්නම් වීදමේ පෙම් හැඟු. දැන් කවියා කියන්නේ මම හිතනවා සමහර විට ඔයා මට ලැබුණා නම් අපි අපේ එදා රිලේෂන්ෂිප් එක පටන් ගත්තා නම් අපි අද ගර්ල්ෆ්‍රෙන්ඩ් and බොයිෆ්‍රෙන්ඩ් නම් මං තාම මට දැන් ඔයා මේ වෙද්දි එපා වෙලත් ඇති. මට තාම මේ තරම් අපි කියන්නේ රෂ් එකක් හොයාගෙන නැතුව ඇති. උරුම නැති නුඹ සුරත පනදිදී යදින සඳ තාම මං ඔයාව යාද හිතින් ඉල්ලනවා. නොලදොත් මරමි කී මගේ හිත පොඳුරමි. මං කලින් නිසදෙස ලියන කාලේ මේ කලින් part 1 ලියන කාලේ මං ගොඩක් දුකෙන් හිටියේ. කියන්නේ ඔයා නැති වුණොත් මැරෙනවා කියන ටයිප් එක නිකන් අර අඬා ඉන්න ටයිප් එකේ හිටියේ. එහෙම හිටපු මම මගේ හිත පස්සේ කියන්න ගත්තා නොලැබීම ප්‍රේමයක්. කියනවා ඇහුණා මට නොලැබීම සොඳුරුවද. හම්බෙච්ච නැති එක හොඳයි නැත්නම් මට එපා වෙලා නැත්නම් මට මේ වෙද්දි එපා වෙලා. ආන් එහෙම ගත්තා මේකෙන් කියන්නේ. නොලැබීම ප්‍රේමයක් මම කරපු කරුමයක්. හිත හදා ගන්න මම උදේරෑ හිතනවා. ලියන්නට කෝටියක් දේ හිතේ තියෙද්දිම මගේ ඇසුත් බොඳ කරන් කඩ දහිය තෙත්තුනා. හරි. කවිය පටන් ගන්නෙව නොලැබීම ප්‍රේමයක් මම කරපු කරුමයක්. හිත හදා ගන්න මම උදේරෑ හිතනවා. නොලැබීම සොඳුරුයි මේක මං කරපු කරුමයක් මම මේක මේ ආත්මේ පරිසම් ගෙවලා දාන්න ඕනේ කියලා අපි ඒක හිත හදා ගන්න කියන. දැන් කලින් නිසදෙසේදී කවියා කිව්වා ඔයා හම්බුණා නම් මට මෙච්චර ඔයාගෙන සතුටක් ඔයාගෙන ආදරයක් මේ වෙද්දි නැති වෙලා තියෙන්න පුළුවන්. ඒ හින්දා මම කැමතියි අපි එක්කෙච්ච නැති එක. ඇත්තටම කවියාගේ උඩුහිත එක බොරුවට එයා හිතා ගන්න. මොකද එයා දන්නවා එයාගේ හර්ට් වෙනවා. එයා තාම සෆර් කරනවා. ඒක හිත රවට්ට ගන්න කියන එක. ලියන්නට කෝටියක් දේ හිතේ තියෙද්දිම මගේ ඇසුත් බොඳ කරන් කරදහිය තෙත්තුනා. අහෝ දුකකි ටොපික් එක. ළඟ ඇතිදා දහසක් වැඩ ලදින් ඇසිත තඹ සතයකි හැර ගියදා පෙම යදි සැටි අහෝ දුකකි ඉරකි තිතකි. මම දන්නේ ඉරකි තිතකි කියන එකේ තේරුම මොකක්ද කියලා මම හිතන්නේ අර එක්ස්ක්ලමේෂන් මාක් එක විස්මයාර්ථ ලකුණු ඉරකි තිතකි කියන එක හිතන්දා මම ලියුවේ. ඒ කියන්නේ මේක කියන්නේ මේ වගේ දෙයක්. මේකත් මට බොහෝම ළඟ ඇත්තටම මගේ අක්කා කෙනෙක්ගේ එක රිලේෂන්ෂිප් එකක් තිබ්බා. එයාගේ බොයිෆ්‍රෙන්ඩ් ඒ ගර්ල්ෆ්‍රෙන්ඩ් එච්චර කෙයා කරේ නැහැ රිලේෂන්ෂිප් එක තිබ්බ කාලේ. හරිද? ඒ කියන්නේ නිකන් ප්‍රසන්ට් එකක් දෙන්නේ නැහැ, කෝල් කරන්නේ නැහැ, ගොඩක් මේ ඉග්නෝර් කරනවා. ඒ කියන්නේ ළඟ ඇතිදා ඒ කියන්නේ රිලේෂන්ෂිප් එක තියෙන කාලේ දහසක් වැඩ ලදී. ගොඩාක් වැඩ තියෙනවා ඒ බොයිෆ්‍රෙන්ඩ්ට. ඇසිත තඹ සතයක්. අපි කියන්නේ තඹ සතයකට ගණන් ගන්න නැහැ කියලා. ඒ හින්දා එයා ගර්ල්ෆ්‍රෙන්ඩ් හිත ගැන හිතන්නේ නැහැ. මොකද එයාට ගොඩාක් වැඩ තියෙනවා. තඹ සතයකට ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ හිත මායිම් කරන්නේ නැහැ එයා. මොකද එයාට වැඩ තියෙනවා. ගර්ල්ෆ්‍රෙන්ඩ් බලන්න වෙලා නැහැ. හැර ගියදා පෙම යදි සැටි අපෝ දුකක ඉරකි තිතකි. හැර ගියදා ඒ කියන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කොහොමද ඉවසල වෙලාවක් එනවා. හරි. උඹ මං ගැන කයා කරන්නේ නැත්තම් මම මේ රිලේෂන්ෂිප් එක නවත්තනවා. ඔන්න හැර ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? පෙම යදි සැටි අතර වැඩ තිබ්බ මිනිහා මෙන්න පහුව සතියේ පෝස්ට් එකෙන් කාඩ් වෙනවා, ප්‍රසන්ට් වෙනවා, කෝල් ගන්නවා, දහසකුත් එකක් වෑයම් කරන ආපහු ප්‍රේමය අද්දව ගන්න. ඒක තමයි කියන්නේ එච්චර වැඩ තිබ්බ මිනිහා මෙච්චර අනිත් පැත්තට හැරුණා. ඒක තමයි මේ නිසදෙස කියන්නේ. මේක මම හිතා ගොඩාක් සමාජයේ තියෙන දෙයක්.